මේ තියෙන්නේ මෙහි බස් වල යන්න ඕන කරන කාඩ් එක, නොල් කාඩ් එක. එතකොට බස් එකට නැගලා ඒක මෙහෙම ටැප් කරලා ආයෙ බස් එකෙන් බහිනකොට ඒක ටැප් කරලා බහින්නයි තියෙන්නේ. දැන් මේ තියෙන්නේ මම මෙට්‍රෝ ට්‍රේන් එක ගන්න යන්නේ. එතකොට අද පුතාගේ ඉස්කෝලේ පේරන්ට්ස් මීටින් තියෙනවා. මම මේත් එක්ක ඒකට තමයි යන්නේ. අපිට මේ නොල් කාඩ් එකට සල්ලි දාගන්න මැෂින් හැමතැනම හයි කරලා තියෙනවා. කාඩ් වලින් පේමන්ට් කරන්නත් පුළුවන්, කෑෂ් වලින් පේමන්ට් කරන්නත් පුළුවන්. හැබැයි දැන් මැෂින් එකෙන් පේමන්ට්ස් කරනකොට අඩුම ගානේ ඩිරාම් 20ක්වත් අපි කාඩ් එක টොප් අප් කරන්න ඕන. ඉස්සර නම් මේක 5-10ක් තිබුණා මට මතක විදිහට. දැන් නම් එහෙම නැහැ. එතකොට මේක තමයි එක වෙන සිද්ධ වෙන විදිහ. කාඩ් පේමන්ට් නම් කාඩ් පේමන්ට්, කෑෂ් නම් මේ යටින් සල්ලි දාන්නයි තියෙන්නේ. මම මගේ පුතාගේ දෙන්නගෙම කාඩ් දෙක මෙතනින් টොප් අප් කරගත්තා. හැම තිස්සෙම ට්‍රේන් එක ඇතුළේදී මේගොල්ලෝ චෙක් කරනවා. යාළගේ මැෂින් එකක් අරන් එනවා. එහා කොනේ ඉඳන් මෙහා කොනට යනකම් හැමෝගෙම කාඩ් ටැප් කරලා බලනවා. මම මේ මගේ නොල් කාඩ් එක කියලා හිතලා බැංක් කාඩ් එක තමයි තියන්නේ. මම මේත් බැලුවා මොකද මේ වැරදි කියලා පෙන්වන්නේ. හරි. දැන් මෙතනින් උඩට ගියාම තමයි ට්‍රේන් එක තියෙන්නේ. මෙතන තමයි ට්‍රේන් එක පටන් ගන්න තැන සහ අවසාන වෙන එක කොනක්. එතකොට මේ පෙන්නන කොටසේ යන්න පුළුවන් ගැහැණු කට්ටියටයි දරුවන්ටයි විතරයි. බලන්න මේ රටේ විනය කොච්චරද කියලා. මේ හදලා තියෙන මාක්ස් වලට හැමෝම ඉන්න ඕන. මේ අවුට් කියන කොටස තියෙන්නේ ට්‍රේන් එකෙන් එළියට එන කට්ටියට. දෙපැත්තේ ඊතල දාලා තියෙන්නේ ට්‍රේන් එක ඇතුළට යන කට්ටියට. එතකොට ට්‍රේන් එක ආවහම ඒ පිළිවෙලට තමයි අපි මේක ඇතුළට යන්න ඕන. රටක සැබෑ දියුණුව තීරණය කරන ප්‍රධානම සහ නොපෙනෙන සාධකය වෙන්නේ ඒ රටේ වැසියන්ගේ විනය. ආර්ථික සම්පත් කොච්චර තිබුණත් මිනිස්සු තුළ විනයක් නැත්නම් ඒ සම්පත් වලින් හයි ප්‍රයෝජන ගන්නවත් ලබාගත් දියුණුව පවත්වාගෙන යන්නවත් බෑ. මේ රටේ දියුණුවේ ප්‍රධානම සාධකය වෙන්නේ නීතිය හැමෝටම පොදුයි. දැන් මේ ඈතින් අපිට පෙවුනේ ඩුබායි එයාපෝට් එක, ටර්මිනල් 3. මේ මෙට්‍රෝ එක යන්නේ එයාපෝට් එක හරහා. එතකොට එයා කවුරු හරි රටින් පිට වෙනවා නම් එයාට මෙට්‍රෝ එකක් හරහා ඇවිල්ලා එයාපෝට් එකට යන්න පුළුවනි. ඒ ළඟම තමයි ටර්මිනල් 1 එකක් තියෙන්නේ. ගොඩක් කට්ටිය ටැක්සි වලට වැඩිය ටිකක් දුරට යනවා නම් ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ මෙට්‍රෝ එක. ඒගොල්ලන්ට එයාපෝට් එක ඇතුළේ ඉඳලා කෙලින්ම ඒකට පාර හදලා තියෙන්නේ. බලන්න මේ රට කොච්චර දියුණුද කියලා. මේ මෙට්‍රෝ එක ඉතුරු ටික අපි යන්නේ පොළව යටින් තමයි ඉතුරු කොටස තියෙන්නේ ටනල් එකක. මෙතනින් මේ තියෙනවා ග්‍රීන් ලයින් එකයි. එතකොට ස්ටේෂන් දෙකක් තියෙනවා. ඒ ස්ටේෂන් දෙකෙන් අපිට ග්‍රීන් ලයින් එකට මාරු වෙන්න පුළුවන්. දැන් අපි මේ යන්නේ පොළව යට කොටසකින් ගිහිල්ලා දැන් මම මේ පුතාගේ ඉස්කෝලේට එළියට එන්නේ පුතත් එක්ක. එතකොට මෙහි ලිෆ්ට් වල වුණත් පැති දෙකක් තියෙනවා. පයින් බැහැලා ඉක්මන හදිස්සියෙන් යන්න ඕන කට්ටියට පාවිච්චි කරන්න ඕන වම් අත පැත්ත. එතකොට බහින්න නැතුව එක හිටගෙනම ලිෆ්ට් එකේ පල්ලෙහාට එන කට්ටිය පාවිච්චි කරන්න ඕන දකුණු පැත්ත. ඒක ගහලත් තියෙනවා. දැන් අපි එළියට යනකොට කාඩ් එක ආපහු පන්ච් කරලා තමයි එළියට යන්නේ. රටක විශාල වෙනසක් ආරම්භ වෙන්නේ තනි පුද්ගලයෙක්ගේ කුඩා වෙනසකින්. ඒකෙදී කාලයට ගරු කරන එක, පෝලිං සංස්කෘතියට පුරුදු වෙන එක, කුණු කසල කළමනාකරණය කරන එක, මාර්ග විනය, ස්පෙෂලි කහිරක්කින් විතරක්ම පාර මාරු වෙන එක. එතකොට අනවශ්‍ය විදියට හෝන් සද්ද කරන්නේ මෙහි. ඒ කියන්නේ හැම දෙයකටම ෆයින් එකක් තියෙනවා. මිනිස්සු හරි බයයි ඒ හින්දා වැරදි කරන්න. එතකොට පොදු දේපල වලට කොයි වෙලාවකවත් හානි කරන්නේ නැහැ කවුරුවත්. එතකොට sannivedana විනය, ඒ කියන්නේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන්නේ, අන් අයට අපහාස කරන්නේ. හරි දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ පුතාගේ ඉස්කෝලේට.